හරි ආයුබෝවන් අද පොඩ ඉක්මන වීඩියෝ එකක් ගේන්න හිතුවා මේ දැන් බයෝ පේපරේ සහ මැක්ස් පේපර් ඉවරයි. දැන් තියෙන්නේ කෙමිස්ට්‍රි පේපරේ ෆිසික්ස් පේපරේ. හරිද? දැන් 14 වෙනිදා තියෙන්නේ ෆිසික්ස් පේපරේ MCQ එකනේ. එතකොට මේ දවස් දෙකේ සහ කෙමිස්ට්‍රි ෆිසික්ස් වල කොහොමද මේ දවස් ටික වැඩ කරන්න කියලා පොඩ්ඩක් වීඩියෝ එකක් ගේන්න හිතුවා. එතකොට කෙමිස්ට්‍රි සහ ෆිසික්ස් වල මේ දවස් ටිකේ MCQs වලට 2019 ඉඳන් 2024 වෙනකන් MCQs ටික කරන යන්න පාස් පේපර්ස් ටික. හරිද? දැන් අනිද්දා තියෙන්නේ කියන්නේ 14 තියෙන්නේ ෆිසික්ස් MCQ එකනේ. එතකොට ඔයාලා කරන්න ඕනේ ෆිසික්ස් වල MCQs 2019 2024 වෙනකන් පළාත් මේ පාස් පේපර්ස් වල MCQs ටික කරන යන්න. හරිද? හිතන්නවා 2019 කරා 50 වට 30ක් තිබ්බා. 20ක් වරදුනානේ. ඒ වරදුන 20 මොකද්ද මම වරදුනේ කියලා හොඳට තේරුම් ගන්න. හරිද? දැන් විවරණ කියවන්න යන්න එපා වෙලාවක් නැහැ. හරිද? ඒ ගාන වරදුනා නම් ඒ ගාන පොඩ්ඩක් YouTube එකේ සර්ච් කරා හදන දේ බලා ගන්න. හරිද? එහෙම ඉක්මනට කරන්න යන්න MCQs ටික 2019 2024 ඊට පස්සේ ෆිසික්ස් වල ස්ට්‍රක්චර් ඒසී වලත් ඔයා කලින් අර දැන් මම කරන්න කිව්වනේ ස්ට්‍රක්චර් ඒසී කරලා තියාගන්න කිව්වනේ තියාගෙන වර්ධින පොයින්ට් ලියා ගන්නකෝ වෙනම අන්න ඒ පොයින්ට් ටික පට ගාලා රිවර්ස් කරන්න යන්න. හරිද? ඊට පස්සේ එහෙම කරපු නැති එක්කෙනෙක් නම් දැන්වත් පටන් ගන්න ස්ට්‍රක්චර් ඒසී 2019 2024 වෙනකන්වත් එසේත් කරන යන්න. හරිද? පොයින්ට් ටිකක් අහුවේ ඔයාට. හරිද? ඊට පස්සේ කෙමිස්ට්‍රි වලත් මේ අනිවාර්යෙන් 2019 2024 වෙනකන් MCQ ටික කරන යන්න. වර්ධන පොයින්ට් එක YouTube එකේ සර්ච් කරා බලාගත්තා. MCQs ගාන වර්ධිනවා ටික බලාගත්තා. හරිද? අනිවාර්යෙන් මේක කරන්න. අනිවාර්යෙන් මේක කළ යුතුමයි. හරිද? මේක කරන්න නැතුව යන්න බෑ එක්සෑම් එකට. ඔය MCQs 50 40ක් ගත්තත් කවන්න අනිවාර්යෙන් 2019 2024 වෙනකන් MCQs ටික කරලා යන්න. කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙකේම. හරිද? එතකොට ඒ වෙලාව ඒකලත් වෙලා වැතුනොත් මේ ඊට අවසර කරන්න මම 2011 ඉඳන් 2024 වෙනකන් එක්සෑම් එක කලින් දවස් දෙකේ මේ MCQs ටික කරලා ගියේ. කෙමිස්ට්‍රියම. හරිද? ෆිසික්ස් නම් 2018 2024 වෙනකන් MCQs ටික කරලා ගියේ කලින් දවසේ. හරිද? එහෙම කරන්න පුළුවන් වෙන්නේ කලින් ප්‍රැක්ටිස් කරලා කරපු එකෙන්. හරිද? එහෙම නැති එක්කෙනෙක්ට පොඩ්ඩක් අමාරුයි. හැබැයි කොහොම හරි කරන්න try කරන්න. හරිද? කොහොම හරි කරන්න try කරන්න MCQs ටික. හරි මේ විදිහටම මේ දවස් දෙකේ කොහොමද කරන්න ඕනේ කියලා මම කියන්න අයිඩියා දුන්නේ. හරිද? එතකොට මේ ස්ට්‍රක්චර් ඒසී සාහිත්‍ය වලත් හරිද? පාස් පේපර්ස් ටික කරන යන්න. ඒ කරද්දී එකම ටයිප් එක කරන්න. ඔය ස්ට්‍රක්චර් ඒසී තාපේ කරොත් තාපේ ස්ට්‍රක්චර් ඒසී එකම විදිහට කරන්න යන්න. ඒසී වලත් එකම ටයිප් එක කරන්න යන්න.